வணக்கம் அனைவருக்கும். අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන බස දෙමළ ප්‍රශ්න පත්‍රයේ පළමුවන කොටසේ 26, 27 සහ 28 වන ප්‍රශ්න. වාක්‍ය දෙකක් තිබෙනවා. මුලින් වාක්‍යයක් තිබෙනවා. එම වාක්‍යයට අනික් වාක්‍ය සම්බන්ධ කිරීම සඳහා සාධාරණ වූ පදයක් යෙදෙනවා. ඒ පදය එක නිපාතයක්. අපට ඒක යොදලා මේ වාක්‍ය දෙකම පළවෙනි කාරණාව නිසා දෙවෙනි කාරණාවට සිදු වූ ප්‍රතිඵලය. දෙවෙනි කාරණාවට සිදු වූ ප්‍රතිඵලය. දෙවෙනි කාරණාව නිසා පළවෙනි කාරණාව සිදු විය යුතු බව. අන්න ඒ වගේ කාරණාවක් මෙතෙන්දී සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි සිංහලෙන් ඉගෙන ගන්නවා එම නිසා මක් නිසාද එනමුත් නමුත් ඒ වුණත් එසේ වුවත් ආදි වශයෙන් වචන යොදලා අපි සිංහල භාෂාවේ යම් යම් පද එහෙම නැත්නම් වාක්‍ය එකතු කිරීම කරනවා. මෙතෙන්දී අපි බලමු 26 எலிகள் தானியங்களை தின்றன. எலிகள் மீயோ தானியங்களை ධාන්‍ය තින්රණ කෑහ. මේ මීයෝ ධාන්‍ය කෑවා කියලා කියන්නේ. මීයෝ එලිகள் தானியங்களை தின்றன. ධාන්‍ය කෑහ. மக்கள் අனைவரும் கவலைப்பட்டனர். මිනිසුන් හැම දිනාම ජනතාව සියලු දෙනා කරදරයටපත් වුණා, දුකටපත් වුණා. ඒගොල්ලන්ගේ ධාන්‍ය මීයෝ කෑවා. මීයෝ දුරක් ඉන්න ගමේ රටේ මීයෝ දුරක් පැතුරුණා ප්‍රදේශයේ. ඒතර ඒගොල්ලන්ගේ ධාන්‍ය මීයෝ විසින් කාලා දැම්මා. මේ හින්දා ජනතාව කරදරයටපත් වුණා. மக்கள் අனைவரும் කවලයිපට්ටනර කොහමද දාන්නේ? ඒ හින්දා ඒ නිසා அதனால் மக்கள் அனைவரும் கவலைப்பட்டனர். எலிகள் தானியங்களை தின்றன. මීයෝ ධාන්‍ය කෑවා. ඒ හින්දා මිනිසුන් කරදරයටපත් වුණා සියලු දෙනාම. அதனால் ඒ හින්දා மக்கள் அனைவரும் கவலைப்பட்டனர். மக்கள் அனைவரும் அதனால் மக்கள் அனைவரும் கவலைப்பட்டனர். මෙන්න මේ அதனால் කියන පදය මෙතෙන්ට යෙදෙනවා මේ වාක්‍ය සම්පූර්ණ කිරීම සඳහා. අයි බලමු ඊළඟට முதற் தடவை என்பதால் පළමුවෙනි වතාව, පළමුවෙනි වාරය, අවස්ථාව. පළමුවෙනි වතාව හින්දා முதற் தடவை என்பதால் සිරිදු පයම් ඉරුන්දදු. සිරිදු පයම් ඉරුන්දදු. සිරිදු පොඩි බයක් තිබුණා. පුංචි බයක් තිබුණා. පළවෙනි වතාවේ ඉඳ පොඩි බයක් තිබුණා. ඒ වුණාට අලුත් අත්දැකීමක් ලැබුවා. පුද්ධිය අනුපවම් කිඩෙයිතදු. ඒ වුණාට ආනාලුම් එසේ නමුත් එසේ වුවත් ආනාලුම් පුද්ධිය අනුපවම් කිඩෙයිතදු. පුදිය අනුපවම් අත්දැකීමක් ලැබුවා. පුදිය අනුපවම් අලුත් අත්දැකීමක් ලැබුවා. இப்பாடநெறி மேலும் அறியாவலாக உள்ளேன். තවදුරටත් විස්තර දැන ගැනීමට එහෙම නැත්නම් තවදුරටත් දැන ගැනීමට කැමැති. එම නිසා අමතර තොරතුරු දැන ගැනීමට කැමැත්තෙන් ඉන්නවා. ආගවේ එම නිසා තවත් තොරතුරු දැන ගැනීමට කැමැත්තෙන් ඉන්නවා. இப்பாடநெறி பற்றி மேலும் அறியாவலாக உள்ளேன். ஆகவே එම නිසා මෙන්න මේ වචන ஆகவே மேலதிக விபரங்களை அறிய விரும்புகிறேன். වැඩිදුර විස්තර අතිරේක තොරතුරු அறிய விரும்புகிறேன். දැන ගැනීමට කැමැති. හොඳයි. අපි තවත් මෙවැනි
ගැටලු සහිත පාඩමකින් මුණ ගැහිමු. එතෙක් ඔබට ආයුබෝවන් වණක්කම්.